අයිබෝන් හැමෝටම ඉතිං වාසනාවන්ත සුබ දවසක් වේවා සියලු දෙනාටම ඉතිං අද අපට විශේෂ දවසක් ඔබ දන්නවා ඇයි කියලා 2024 විභාගයේ O level විභාගයේ ඉතිහාසයේ විෂය පැවැත්වුණු දවස තමයි අද. මීට සුළු මොහොතකට කලින් තමයි විභාගය අවසන් වුණේ. ඉතින් ආදරණීය දරුවනේ සියලු දෙනාටම සුභාශිංසන එකතු කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ විභාගේ ලස්සනටම ලියන්න ඇති කියලා, සුපිරියට ලියන්න ඇති කියලා ඔයාගේ වචනෙන් කිව්වොත් ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි පහුගිය ටිකේ ඉතින් ඔයාලත් එක්ක එකතු වෙලා ලොකු වැඩ කොටසක් කළා. දරුවන්ට අනුමාන ප්‍රශ්න ලබා දුන්නා, දින 15 වැඩසටහන කරා, දරුවන්ට දරුවෝ එක්ක ඇතුළේ අපි ෂෝට් නෝට් හැදුවා, ගොඩාක් දේවල් අපි බලාගෙන යන්න කියලා ප්‍රශ්න කිව්වා, MCQ වලට එනේවා, ඒ ගොඩක් දේවල් අපි කරා. හරිද? එතකොට ඉතින් මේ දේවල් විභාගෙට ආවද? අපි කරපු දේවල් ඇත්තටම ඵලදායී වුණාද? ඔයාට විභාගේ ජය ගන්න ඒ දේවල් උවමනා වුණාද කියලා දැනගන්න අපි කැමති. ඒ නිසා මගේ පුතේ ඉතින් අපේ බාහිර දරුවොත් බලාගෙන ඉන්නවා, නංගිල මල්ලත් බලාගෙන ඉන්නවා, අවට සමාජයේ කට්ටියත් බලාගෙන ඉන්නවා අපේ පන්තියේ කොහොමද වැඩ කිඩ කියලා බලන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකට කොහොමද පේපර් එක, කොහොමද අපේ දින 15, කොහොමද අපේ අනුමාන රෙකෝඩින් ටික, මොකද උනේ විභාගෙට කියලා පුංචි කමෙන්ට් එකක් ඔයා දෙන්න. ඒක අපිට ලොකු වැදගත් කමක් වෙයි. අපේ වැඩසටහනේ ඵලදායීතාවය ගැන මැනලා කිරලා බලන්න. එහෙනම් ජය වේවා ඉදිරි